හරි. හරි. ආයුබෝවන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ සිවිල් බුද්ධි පෙරමුණේ සමග කැඳවුම්කරුවන්. අපි අද අල්ලස් කොමිසමට විශේෂ විමර්ශන වාර්තාවක් ලබා දෙන්න ලැබුවා. ඒ තමයි අපි දන්නවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල කාලයේදී මේ රටට ගෙනාපු බාල ඉමුනෝග්ලොබියුලින් නිසා බාල පිළිකා ඖෂධ නිසා වෙච්ච හානිය ගැන මුළු රටම දන්නවා. මේ තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල තමාගේ අත්සනින් යුක්තව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා ඉවර වෙලා ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යාම කියලා මේ රටට ඖෂධ ගේන්න කැබිනට් මණ්ඩලය නොමග යවුවා. දැන් මුළු රටම හිතන් ඉන්නවා මේ බාල ඖෂධ දෙකක් විතරයි ලංකාවට ගෙනාවේ නැත්නම් ලංකාව ඇතුලේ හැදුවේ කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අපි අද අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා කෙහෙලිය රඹුක්කැල්ල කාලයේදී මේ රටට බාල ඖෂධ වර්ග නැත්නම් ඖෂධ නියාමන අධිකාරියේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන්නේ නැතුව ඖෂධ 187ක් ගේන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. එහෙමනම් බාල ඖෂධ දෙකක් නෙමෙයි ඖෂධ වර්ග 187ක් මේ විදියට ලේඛනගත සාක්ෂි අනුව තහවුරු වෙනවා. කෙහෙලිය රඹුක්කැල්ල හිටපු නිලධාරීන් එකතු වෙලා ලංකාවට ගෙනල්ලා ගේන්න සැලසුම් හදලා මේවා රෝගීන්ට බෙදා දීලා තිබෙන බව. දැන් අපි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළා වෘත්තීය හා සිවිල් ව්‍යාපාරයක් විදියට මේ බාල ඖෂධ දෙකකට සීමා කරන්නේ නැතුව මේ ඖෂධ 187 ගැනම විමර්ශන කරන්න ඕන. ඒතර මේ ඖෂධ ඉතුරු ඖෂධ 185ක් ගත්ත ලෙඩුන්ට මොකද වුනේ? ඒ සඳහා ගෙවපු මුදල් වලට මොකද වුනේ? ඒතර ඒවයි ඇතුලේ තිබුණේ අර වගේම බෙහෙත් කියලා සේලයින්ද බෙහෙත් කියලා ලුණු වතුරද බෙහෙත් කියලා බැක්ටීරියාද කියලා අපි තාම දන්නේ නැහැ. ඒතර මේ ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවට ගෙනාවා. ඒ වගේම තමයි මේ ඖෂධ ගේන්න ඖෂධ නියාමන අධිකාරිය ඇතුලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගන්න විට වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලට යන්නේ නැහැ. ඔහු දිගින් දිගටම මේ බාල ඖෂධ ගේන්න නියාමනය මගහැරලා ඖෂධ ගේන්න තියෙන රැස්වීම් වලට යන්නේ නැහැ. හැබැයි ඒවායේ කාර්යසටහන් ඔහුට යොමු වෙනවා. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානිය විදියට වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එදා මේ බාල ඖෂධ ගේන නියාමන අධිකාරී රැස්වීම් වලට ගිහිල්ලා විරෝධය පළ කරා නම් අද මේ හානියක් මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඖෂධ හදන්න විශේෂයෙන්ම දැන් අපි දැක්කා නීතිපතිතුමිය අධිකරණයට කියනවා අර ඉමුනෝග්ලොබියුලින් බෝතල් ඇතුලේ යම් අංශු මාත්‍රයක් ඉමුනෝග්ලොබියුලින් තියෙන බව. එතකොට ඒ කොහෙන්ද ඉමුනෝග්ලොබියුලින් බෝතල් වලට ඉමුනෝග්ලොබියුලින් ආවේ? අපි දන්නවා මේ ඉමුනෝග්ලොබියුලින් ලංකාවේ ඇතුලේ හදන්න ලේ බැංකුව මේ රටේ අහිංසක මිනිසුන්ගේ රුධිරය විකුණා මේ කියන සැපියුම් කරුට. එතකොට ලංකාවේ පරීක්ෂණයක් කරන්න පර්යේෂණයක් කරන්න මානව පර්යේෂණයක් කරන්න සෞඛ්‍ය ලේකම්වරයාගේ අභිමතය පරිදි එහෙම ලේ විකුණන්න බෑ. මොකද මිනිස් සිරුර ආශ්‍රිත පරීක්ෂණයක් කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල මහාචාර්ය යුක්ත කමිටුවකින් ඒ පරීක්ෂණ යෝජනාව අපි කියන රිසර්ච් ප්‍රොපෝසල් එක ඇප්‍රූව් වෙන්න ඕන. ඒතර එහෙම කිසිදු අනුමැතියකින් තොරව සෞඛ්‍ය ලේකම්ගේ ලිපියකට අනුමැතියකට ලේ බැංකුව මේ ව්‍යාජ සැපියුම් කරුවන්ට ලේ විකුණා. අපි විශ්වාස කරනවා ඒකත් දූෂණයක් විදියට. ඊළඟට මේ ප්‍රසම්පාදන යෝජනාව ආවට පස්සේ ටෙන්ඩර් බෝඩ් එකේ කවුද හිටියේ? රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරු භාණ්ඩාගාරයේ සම්බන්ධීකරණ ලේකම්වරු හිටියා. ඒතර ඒගොල්ලෝ ගැන අල්ලස් කොමිසම අනිවාර්යයෙන්ම විමර්ශන කරන්න ඕන. ඊට පස්සේ මේ ඖෂධ ලැයිස්තු සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගන්න ටෙක්නිකල් එවලුවේෂන් එකට තාක්ෂණික කමිටුවට ආවට පස්සේ කවුද හිටියේ? අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරිය ඇතුළු ගණකාධිකාරී විෂයභාර නිලධාරීන් හිටියා. තාක්ෂණික විෂයභාර නිලධාරීන් හිටියා. මේ සියලු රහස් දන්න ජයනාත් බුත්පිටිය කියන වෛද්‍යවරයා තාම ලංකාවට ඇවිල්ලා නැහැ. ඔහු රටින් පලා ගිහිල්ලා රතු නිවේදන පවා මග හරිමින් ඉන්නවා. එහෙනම් අපට පේනවා මේ කෙහෙලිය රඹුක්කැල්ල බාල ඖෂධ දෙකක් නෙමෙයි ඖෂධ 187කට අධික ප්‍රමාණයක් ගේන්න කැබිනට් මණ්ඩලයේ නොමග යවලා මේ සැලසුම් කරාට පස්සේ මේක කෙහෙලියට විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා නියාමන අධිකාරිය රුධිර බැංකුව ප්‍රසම්පාදන කමිටුව තාක්ෂණික කමිටුව වගේම ලංකාවට ගේන බෙහෙතක් ගේන්න කලින් ගෙනාවට පස්සේ ලෙඩුන්ට බෙදුවට පස්සේ නියාමන අධිකාරිය අහඹු සාම්පල බලන්න ඕන. ඒක මගහරපු නිසා තමයි අද නීතිපතිවරියට
අධිකරණය වෙලා කියන්න වෙලා තියෙන බෙහෙත් බෝතල් ඇතුලේ තිබුණේ විස නැත්තම් ලුණු වතුර කියලා. ඇයි නියාමන අධිකාරියට බැරි මේවා අහඹු සාම්පල බලන්න? ඒක හිතාමතා මගහැරියද කාගේ හරි බලපෑමකින් කරාද කියලා විශාල සැකයක් තිබෙනවා. ඒ වගේම තමයි මේ වංචාවේදී අපි මුලින් ඉඳලම කිව්වා හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ සම්බන්ධයක් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම හොයන්න ඕන කියලා. මොකද මේ සැපියුම්කරුත් එක්ක මේ සැපියුම්කරුවන් එක්ක හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ජනාධිපති ලේකම් කාර්යාලවල තිබිච්ච ගනුදෙනු ගැන අපි විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා වෙන්න ඇති කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අද අල්ලස් කොමිසමෙන් ඖෂධ දෙකකට සීමා කරන්නේ නැතුව මේ ඖෂධ 187ම මිලදී ගැනීමේ දූෂණය කියන වරද ගැන පරීක්ෂණ කරන්න. දැන් අපි දන්නවා ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් අග ඉඳලා මුලට සියලු දේවල් හොයාගෙන යනවා වගේ මේ බාල ඖෂධ වංචාවේ මේ ඖෂධ 187 ගැනම විමර්ශන කරලා මේ රටේ මිනිස්සු මැරුණා, මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණා, ඔපරේෂන් වලදී ලෙඩ මැරුණා, ආබාධිත තත්ත්වයටපත් වුණා. ඒ නිසා මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා. අනිත් පැත්තට අපිට පේන දේ තමයි මේ ඖෂධ 187ක් මිලදී ගන්න ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කරනවා කියලා ලංකාවේ දුප්පත් අසරණ මිනිසුන්ගේ බදු සල්ලි තමයි අවභාවිතා කළේ. එයින් කොටසක් විතරයි ඔය ලක්ෂ 1444 කියන්නේ ඖෂධ දෙකකට විතරක් බාගෙට ගෙවපු මුදල. අපි එදා මේක අනාවරණය නොකළා නම් ලක්ෂ 2500ක් විතර ගෙවන්න තිබුණා. අපි හැබැයි අනිත් ඖෂධ 185 වෙනුවෙන් වියදම් කරපු, ගෙවපු, නිකුත් කරපු චෙක්පත් ඒවට අත්සන් කරේ කවුද, ගෙනාවේ කවුද, බාරගත්තේ කවුද කියන එක හොයන්න කියලා තමයි අපි අද අල්ලස් කොමිසමෙන් වෘත්ති හා සිවිල් සංවිධාන විදියට මේ විරෝධතාවට සමගාමීව අපි ඉදිරිපත් කරේ. ඉතින් අපි විශ්වාස කරනවා අල්ලස් කොමිසමේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමන් මේ පරීක්ෂණ කඩිනම් කරලා කඩිනමින් මේ දූෂිත දේශපාලක නිසා නිලධාරීන්ට දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක කරાવી. අපි අල්ලස් කොමිසමේ සභාපතිතුමන්ට, අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට වෘත්ති හා සිවිල් ව්‍යාපාර විදියට සම්පූර්ණ සහයෝගය, සාක්ෂි සහ අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්න සූදානම් කියන පණිවිඩයත් අපි කියනවා. මොකද අපි කියපු මේ හැම කරුණකටම ලේඛනගත සාක්ෂි තිබෙනවා මේ දූෂිත නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න. ස්තුතියි.